Hi guys, welcome to our YouTube channel. අද මම හදන්නේ කැරමල් පාම් පුඩින් එකක්. මොකද එදා අයියා වැඩේ හදලා තිබ්බනේ. ඉතින් මම හිතුවා අද පාම් පුඩින් එකක් හදන්න. බලමු ඉතින් කොහොමද ඒක හදන්නේ කියලා. මම අරන් තිනවා අපිට පාන් ඕනේ. පාන් පෙතිපාන් පාක්. තව කිරි කෝප්පයක්. ඒක එල කිරි හරි පිටි කිරි හරි දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. මම ඉන්ග්‍රීඩියන්ට්ස් මෙන්ෂන් කරන්නම් වීඩියෝ එකේ. ඔයාලට ඕනේ වෙනවා මේ විදිහට බටර් ගාගත්ත භාජනයක්. මම නම් ගත්තේ මේක තැටියක් වගේ මොකක් හරි එකක් තියෙනවා නම් තවත් හොඳයි. ඊට පස්සේ sugar gram 100ක්. මෙතන මම ගත්තේ brown sugar. ඔයාලට white sugar ගන්නත් පුළුවන්. වැනිලා බෝතලයක් තිබ්බට දාන්නේ තේ හැන්දයි. තව බිත්තර දෙකක්. butter මේස හැන්දක්. and then මේක කැරමලයිස් කරන්න තියෙන සීනි ටික. මෙතන ග්‍රෑම් 75ක් තියෙනවා සීනි. කැරමලයිස් කරන්න ගත්ත එක. ආයි කුරුඳු පවුඩර් තියෙනවා නම් හොඳයි. සිනමන් පවුඩර්. ආයි සාදික මේකත් කුඩු කරගන්න ඕනේ ළමයි. මගේ ළඟ කුඩු තිබුණ නැහැ. මම ඒක කෑලි මේව කරලා ග්‍රේට් කරලා ගත්තා. ඒක අර පාන් ටික ඉස්සරහට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. එතකොටම මම මේකත් දාලා ග්‍රයින්ඩ් කරගන්නවා පවුඩර් එකක් එන විදිහට. දැන් මම කරන්න ගන්නේ අර ගත්ත බටර් ටික දිය කරගන්න ඕනේ. ඒක මේකට දාලා දිය වෙන්න තියනවා නම්. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේක දිය වෙනවා. පේනවා නේද ඔයාලට? ඒක හොඳට දිය කරගන්න ඕනේ. ටිකක් කළා මෙල්ට් වෙනකන් තිබ්බන් පස්සේ අපි ඒක නිවනවා. තාම නෑ තව චුට්ටක් කළා මෙල්ට් වුණාන් පස්සේ. දැන් තියෙන්නේ තමයි next step එක. next step එක තමයි මේ පෙතිපාන් ටික අරගෙන ඒකේ වාටි කපන්න ඕනේ. වාටි කපලා තමයි ගන්න ඕනේ. දැන් එහෙනම් වාටි කපමු. පොඩ්ඩයි එහෙම පුළුවන් ලස්සනට කපා ගන්න. ඊට පස්සේ ඒක චූටි කෑලි විදිහටත් කපා ගන්න. මම මෙතන මේ නැමිලා පෙන්නන්නේ ළමයි නැත්නම් මම ඔයාලට පේන්නේ නැහැ. චූටි කෑලි විදිහටත් ඒක කපා ගන්න ඕනේ. මම ඒකත් පෙන්නන්නම්. පොඩ්ඩයි ඉඩකඩ ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම. මොකද ඒක අපි ග්‍රයින්ඩ් කරනවා පස්සේ මෙහෙම කපා ගන්න ඕනේ ග්‍රයින්ඩ් කරන්න ලේසි වෙන්න. ඊට පස්සේ අයි කොටුවට අනිත් පැත්තටත් එහෙම තීරු කපාගෙන මෙහෙම හරි. එහෙම කපාගෙන මේක දැන් ග්‍රයින්ඩ් කරන්න ඕනේ. මම ග්‍රයින්ඩ් කරන කැල්ල වලට පෙන්නන්න. ළමයි මම මේක මෙහෙම මේ විදිහට දාගත්තා. මේ මොනවාද අපේ සාදික කුඩු අර කෑලි කපා ගත්ත ටිකක් මම දාගත්තා. හැබැයි වැඩේ කියන ළමයි මේක මම දන්නේ මේ වර්ක් කරයිද කියලා. මොකද අපිට තියෙන නියුට්‍රි බුලට් එකක් වෙන එකක් නැහැ. ඇත්තටම අර normal grind කරන එකක් නැහැ. මේකට සාමාන්‍යයෙන් වතුර දාලා තමයි ජූස් හදන බ්ලෙන්ඩ් එකක් නේ මේක. වතුර දාලා තමයි කරන්න ඕනේ. බලමු වර්ක් කරයිද කියලා. ඒක දාලාම තමයි බලන්න වෙන්නේ. බලමු. ළමයි ග්‍රයින්ඩ් වුණා. මොකද අපිට මේකට වතුර දාන්න බෑ. වතුර දාන්න නැතුව නිකන් පාන් ටික ග්‍රයින්ඩ් කරගන්න තියෙන්නේ. ඉතින් මම සාදිකත් එකක් මේකටම දැම්මා. මේ ඔයාලට සාදික පවුඩර් එකක් තියෙනවා නම් හොඳයි. එනකොට මම මේකටම දැම්මා. මොකද මේ දෙකම එකට තමයි මික්ස් කරන්නේ. ඉතින් කොහොම කරත් එකයිනේ. නිසා මට ඊළඟ පවුඩර් එකක් තිබුණේ නැහැ. ඒ නිසා සාදික මම මේකටම දාලා මේක ග්‍රයින්ඩ් කරගත්තා. අවුලක් නැහැ. එහෙම තමයි මම පාන් ටික ග්‍රයින්ඩ් කරගත්තේ. දැන් බලමු ඊටු ටික. හරි ළමයි ඊට පස්සේ තියෙන්නේ මික්ස් කරගන්න පාර්ට් එක. දැන් මම මෙතන මේකට බිත්තර කිරි දාන ඔක්කොම අඩුම කුඩුම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා ඉවරලා මික්ස් කරගන්න තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද මික්ස් කරගන්නේ කියලා. හරි ළමයි දැන් අපි මේ බිත්තර දෙක මේකට දානවා.
අනිත් එකක් දාගන්න. ඔයාලට පේනවා ඇති නේද? මේවා බිත්තර දෙක දාගෙන ඊට පස්සේ ළමයි මේ ගත්ත මේ සීනි ග්‍රෑම් 100 ඒකත් මේකට දාගන්නවා. මම මෙහෙම මේක බීට් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකට දාගන්නවා වැනිලා. මම මේකට මෙන්න මේ වැනිලා දාගන්නවා. වැනිලා කියන්නේ තේ හැන්දක් දාන්න කියලා. ඒ වුණාට මම මගේ හිතේ මිම්මට තේ හැන්දි බල ඉන්නේ. මගේ හිතේ මිම්මට මම දානවා ටිකක්. ඊට පස්සේ ඒකත් දාලා හොඳට බීට් කරගන්න තියෙන මේ විදිහට. ඊට පස්සේ ඒක කරන ගමන් අර අපි මේව කරගත්ත පාන් කුඩු ටික මම මේකට සාදික්කක් දාගත්තා. ඔයාලා වෙනම දාගන්න ඕන එහෙම දාගන්න. නැත්නම් මේකටම තව ටිකක් ග්‍රයින්ඩ් කරගන්නත් ඕන කියලා හිතනවා නම් සාදික්ක. ඒකටම දාගන්න. ඒකත් දානවා. කිරිත් දාන්න ළමයි. මේ කිරි ගත්ත කිරි කෝප්පෙත් දාන්න. මේ ඔක්කොම හොඳට දාලා බීට් කරන්න තමයි තියෙන්නේ. බීට් කිරීමක් තමයි තියෙන්නේ. ඒක හොඳට ටිකක් බීට් වෙන්න ඕනේ. ඊට පස්සේ අර කුරුඳු පවුඩර් එකෙන් ගත්ත සිනමන් පවුඩර් එකක් දානවා. තමයි මම හිතන්නේ මගේ ගත්ත පාන් ප්‍රමාණයට කිරි වැඩි වුණා. මට එහෙම හිතනවා. මේ එහෙම වුණොත් මම තව පාන් ටිකක් මේකට දාලා බලන්න. මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේක මම හොඳට ඉතින් බීට් කරගන්න ඕනේ අතින්. ළමයි මට හිතෙනවා මේ කලින් දාපු එක මේ තියෙන කිරි ප්‍රමාණයට කලින් දාපු මොනවද පාන් ටික පාන් අඩුයි කියලා මට හිතෙනවා. ඒ ඇත්තටම මේ මම එහෙම මේ මෙෂර් කරලා එහෙම නෙමෙයි ගත්තේ. මම මගේ හිතේ මිම්මට ඒ තිබ්බ ප්‍රමාණ හිතේ මිම්මට තමයි ගත්තේ. කිරි උනත් එහෙම. ඉතින් ඒ නිසා මට දැන් මේ හිතනවා මේක මේ මික්ස් එක බීට් කරද්දී පාන් මදිද කියලා දාපු කිරි ප්‍රමාණයට. ඉතින් ඒ නිසා මම තව පාන් 4ක් දැන් කලින් 5ක් දැම්මා. තව මේ 4ක් මම මේ මොනවද අර විදිහටම ග්‍රයින්ඩ් කරගෙන කපාගෙන ග්‍රයින්ඩ් කරගෙන දාගන්න තමයි හදන්නේ. අපි බලමු. මොකද මට හිතනවා මේ අරක මදි කියලා. ඒ නිසා අපි බලමු ඒක දාගෙන ඒ විදිහට මේ කරලා. ඊපස්සේ ළමයි මෙහෙම බීට් කරගෙන යද්දි මේක අර අපි මේව කරගත්ත බටර් ටික මතකනේ. මට ඇත්තට මේක අමතක වුණා. ඒක දාන්න ඕනේ මේකට. ඒක ළමයි ඔයාලා මේ පොඩක් අර වතුර එකක තියලා ඇත්තටම මේව කරගන්න ඉගෙන නිවෙන්න දෙන්න. මම වතුර එකක තිබ්බේ නැහැ නිකන් නිවෙන්න තමයි දුන්නේ. නැත්නම් මේක ඔයාලට පේනවා ඇති. පොඩක් කැටි ගැහෙනවා. අර නිකන් බටර්නේ. ඒක කෑලි කෑලි වගේ පොඩක් හිටිනවා. ඉතින් ඊට වඩා හොඳයි මේ අර විදිහට මේ වතුර එකක තියලා නිවෙන්න ඇරිය නම් මං හිතන්නේ එතකොට හරියට ලික්විඩ් එක විදිහට මෙල්ට් වෙලා ඒක ඒ විදිහටම තියෙනවා. මේම කැටිගෙන ඒව වෙන්නේ නැහැ. මම මේ ෆස්ට් ටයිම් ඉතින් බලමු මේක මේ විදිහට හදලා කොහොම වෙයිද කියලා. දැන් මම මේ ඒ ටික මික්ස් කරනවා. ඇත්තටම ළමයි මම මේ තව පාන් 3ක් විතර දාගත්තා. මොකද මේ මට හිතෙනවා මේකට මදි කියලා. මොකද මම කොයි කප් එක පොඩින මෙන්න මේ කප් එකෙන් මේ එකක් තමයි කිරි ගත්තේ. ඉතින් එතකොට මං හිතන්නේ කිරි ප්‍රමාණයට මේ මම ගත්ත මේක මදි ඇති. පාන් මං ගත්තේ 5යිනේ. ඒක මදි ඇති. ඉතින් දැන් මං ඔක්කොම පහන් කොහම හරි තව 3ක් අර විදිහට ග්‍රයින්ඩ් කරලා දැම්මා. ඔක්කොම පාන් එතකොට 12ක්ම දැම්මා. එහෙම දාලා තමයි ඔයාලට පේනවාද මම පෙන්නන්නම්. මේකේ එනවා ළමයි අර නිකන් පාන් කුඩු පේන්න ඕනේ නිකන්. අර
ඒ මික්ස් එකේ පාන් කුඩු තියෙන්න ඕනේ. උඩ නිකන් අපිට තේන්න ඕනේ පාන් දාලා වගේ. ඒ නිසා මම මේ විදිහට මමත් දැම්මා. තව පාන් දාලා හැදුවා. තව නම් දාන්න බෑ මේ මොකද අපේ පාන් එක ඉවර වෙන්න ඉන්නේ. අපේ අයියා මේ මට පාන් එකෙන්ම ගහලා ඊට පස්සේ පුඩිම වැරදුනොත් එහෙම. ඉතින් ඒ නිසා මම පාන් 12ක් දාලා අර කිරි ප්‍රමාණයට තමයි මේ ගත්තේ. ඔයාලගේ කිරි ප්‍රමාණය එහෙම අඩු වැඩි වෙනවා නම් පොඩ්ඩක් ඒක ඇඩ්ජස්ට් කරගෙන ගන්නට දාගන්න. හරිද? දැන් අපි කරන්නේ පාන් දාලා ඒ විදිහට කිරිය නමනම් දාලා හදාගත්ත බීට් කරගත්ත මික්ස් එක ටිකක් පෙඟෙන්න පැත්තකින් තියලා අපි කැරමල් එක හදාගන්න තමයි යන්නේ. සීනි කැරමලයිස් කරගන්න වැඩේට තමයි යන්නේ. මම ඒක ඔයාලට පෙන්නන්නම්. පේනවනේ මේ භාජනයම තමයි මම ගත්තේ. ඊට පස්සේ පොඩ මේක රත් වෙන්න දීලා හරි ළමයි දැන් මම මේ ගත්ත අර ග්‍රෑම් 75 සීනි මෙතන ග්‍රෑම් 75 මම හිතේ මිම්මට ගත්ත ඔයාලා ඒව හරියට බලගන්න. මේක දානවා ඔයාලට බ්‍රවුන් ෂුගර් මම යූස් කරන්නේ බ්‍රවුන් ෂුගර්. ඔයාලට ඕන නම් වයිට් ෂුගර් යූස් කරන්න. එතන වයිට් ෂුගර් යූස් කරන්නත් පුළුවන්. මගේ වතුර වැඩි වුණාද මන්ද ළමයි? ඔයාලා හරියට වතුර ඒ ගානටම ඒ කියන්නේ සීනි ටික වැහෙන ප්‍රමාණයට විතරයි වතුර දාගන්න ඕනේ. මේක ඉක්මනට අඩි අල්ලනවා. සීනි කැරමලයිස් කරද්දී අඩි අල්ලනවනේ. ඒ නිසා එහෙම හැම වෙලේම හැඳි ගගා ඉන්න අර අඩි අල්ලන්න දෙන්නේ නැති. ඔයාලට පේනවා ඇති මේක මේ විදිහට පුහුළු දානවා. තව චුට්ටක් කළා තියලා මම ඔක පඩස් දාලා නිවනවා. අර දැන් මේක මෙහෙම නිවෙන්න තියෙනවා. ඊට පස්සේ තොට්ටිය පෙන්නන්න. මම මේ බටර් ගාගත්ත අර භාජනයේට අර කැරමල් ටික දාගන්න තියෙනවා. මේක මේ විදිහට එහෙමම දාගන්න තියෙන්නේ. හරිද? දැන් ළමයි මේක පොඩ්ඩක් අර හොඳට හැම වටේටම හරියට ස්ප්‍රෙඩ් වෙන්න කරකවන්න. මෙන්න මේ විදිහට ඔයාලට පේනවනේ මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? හරි ළමයි දැන් අපි මේකට අර අපි හදාගත්ත මික්ස් එක තියෙන්නේ. එන්නේ එක දාන්න. හරිද? දාලා පොඩ්ඩක් ඉතින් හිමීට මෙහෙම අරක දාගන්න. හරිද? වටේටම ස්ප්‍රෙඩ් වෙන විදිහට දාගන්න. හරිද? මම ඇත්තටම ස්ටීම් කරන්න හදුවේ මේක රයිස් කුකර් එකේ. ඒ වුණාට මේ ඔයාලට පේනවා ඇති මේ වාජනේ මේ ටිකක් ලොකුයි රයිස් කුකර් එකට වඩා. ඉතින් එතකොට මේ වාජනේ බස්සන්න බෑ. මම ඇත්තට මේක බැලුවේ නැහැ. ඉතින් ඒ නිසා මම oven එකේ මේක පොඩ්ඩක් විනාඩි 10ක විතර ප්‍රීහීට් කරගන්නවා. oven එකේ මේක ඇතුලේ පොඩ්ඩක් ජරා වැදිලා මේක ගණන් ගන්න එපා. මොකද මේ අපි oven එක වැඩි යූස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් oven එකේ තමයි හදන්න යන්නේ. දැන් මේක බේක් කරන්න යන්නේ. මම මේ ට්‍රේ එකට ඒ කියන්නේ නිකන් නෝමල් බේක් කරන්නත් පුළුවන්. මම ඒ උනාට මේ ට්‍රේ එකට වතුර දාලා මේ chat gpt එකෙන් තමයි බැලුවේ. ඇත්තට මේ විදිහට තමයි කරන්නේ. මම ඒ කරන විදිහ ඔයාලට කියන්න. දැන් හරිද? මෙන්න මේක තියා ගන්නවා. හරිද? ඒ කට්ටිය කියනවා මේ large tray එකේ place කරගන්න කියලා මේ අපි හදපු mix එක. හරිද? ඊට පස්සේ මේකට hot water දාන්න කියලා තියෙනවා. භාගයක් එනකම්. half way upside the bowl. හරිද? තව දාන්න ඕනේ. මම පේනවා ඇති මම මේක මේ විදිහට ප්ලේස් කරගත්තා. අපේ oven එකේ විදිහෙන් නම් මෙන්න මේ ඔප්ෂන් එක තමයි ඒකේ කියලා තියෙන දාන්න කියලා. මේ horizontal line දෙකක් තියෙන මෙන්න මේ ඔප්ෂන් එක. ඊට පස්සේ 160ට ටෙම්පරේචර් එක සෙල්සියස් 160ට.
ඒ විදිහට තමයි දාන්න කියලා තියෙන්නේ. විනාඩි 45ක් පැයක් විතර තියලා චෙක් කරන්න කියලා කියනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා අපේ මේකේ පුඩින් එකේ සයිස් එක අනුව ඉතින්. ඒක පොඩ්ඩක් අපි මේ වෙලාව අපුම බලමු එහෙනම්. ඔන්න දැන් දැම්මා බලමු. විනාඩි 45ක්. තමයි දැන් මේක ගත්ත හරියද එළියට. දැන් මම මේක ගලවලා බලන්න හදන්නේ. මෙහෙම තමයි මේක දිස්වන්නේ. දැන් මේක මේ ෆ්‍රිජ් එකේ ටිකක් කළා තව තියලා අපි මේක අනිත් පැත්ත හරවන්න ඕනේ. හරිද? ඒකත් කරලා බලමු. පොඩි වෙලාවක් දෙන්න මේ පාට් එකත් ඔයාලට ගේන්න. හරිලා මම දැන් ඔයාලට පේනවනේ මේක හරියද? මේක අනිත් පැත්ත හරවන්න තමයි. මම අර පාන් මේ වාටි ටිකක් තියාගත්ත. ඉතින් අපරාධනේ විසික් කරන එක. ඒක ගන්න පුළුවන්. ඔයාලට මොන හරි එක. ඉතින් ඒ නිසා ඒක මම තියාගත්තා. දැන් මේක දන්නේ කැඩෙයිද දන්නෙත් නැහැ. අපි බලමු ඉතින්නේ. මේක අනිත් පැත්ත හරවන්න තමයි ඕනේ ළමයි. හරිද? මෙහෙම අනිත් පැත්ත හරවලා අවුලක් නෑ ළමයි ලස්සනයි. පොඩක් තව පැණි තිබ්බනම් හොඳයිත් වගේ. මේ තියෙන්නේ කැරමල් පුඩින්. සෝරි කැරමල් පුඩින් නෙමෙයි කැරමල් පාන් පුඩින්. කැරමල් පාන් පුඩින් කාලා බලමු රස. මල්ලම මේකෙම ඉතින් කෑල්ලක් කාලා බලනවා අපි දෙන්නනේ අයියමමයි කන්නේ. ඒ නිසායි රහ බලන්න දැන්ට පමණක්. ආයේ භාජන වලට දාදා ඉන්නේ නැහැ. ලස්සනයි නේද? ලස්සනට තියෙන කාලා බලමු රහ. කෙබඳුද කියලා. උනේ රහයි තව ටිකක් සීනි මම පොඩ්ඩක් සීනි ඕන මිනිස්සෙක්. ටිකක් සීනි එහෙම තව ටිකක් හොඳට තිබ්බනම් හොඳයි. හැබැයි වරදක් නැහැ. රහයි. හායි ළමයි. අපේ නංගි පුඩින් එකක් හැදුවා පාන් වලින්. ඒකේ ටේස්ට් ටෙස්ට් එකක් කරලා බලන්න තමයි දැන් හදන්නේ. මං බලලා ඔයගොල්ලන්ට රිවිව් එකක් දෙන්නම්. මෙන්න. ලස්සනට පාට එහෙමනම් තියෙනවා. බලමු කාලා හොඳයිද කියලා. හොඳයි. ගම්බිරිස් වගේ රහකුත් එනවා. ගම්බිරිස්සට. not bad, right? ගෙදර ලේසියෙන් හදාගන්න පුළුවන් පුඩින් එකක්. right. මම මේකට දෙනවා 8 out of 10. It's good. එහෙනම් see you in the next vlog. Bye bye.